සුබ දවසක් හැමෝටම. ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ගෙනාවේ ඔයා මේ වීඩියෝ එක බලන දවසේ ඉඳලා තව අවුරුද්දකින් ඔයාට මොකද වෙන්නේ කියන එක ගැනයි. එහෙනම් වෙනද වගේම කරන්න තියෙන්නේ මේ තියෙන පින්තූර දෙකෙන් ඔයාගේ හිත වැඩිපුර වැදලා යන පින්තූරේ තෝරාගෙන ඔයාට අදාළ කියවීම බලන්න. හරි. එහෙනම් අපි පටන් ගමු. මේ පළවෙනි පින්තූරේ තෝරගත්ත ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු ඔයාට මේ වීඩියෝ බලන දවසේ ඉඳලා තව අවුරුද්දකට පස්සේ මොකද වෙන්නේ කියලා. ඔයා මොන වගේ තැනක ඉඳීද කියලා මුලින්ම කියන්න පුළුවන්. තව අවුරුද්දකට පස්සේ ඇතිවන මොනියම් හෝ ගැටලුවක් නිසා මට ආපහු මගේ ගෙදර යන්න තියෙනවා නම් කියලා හිතෙන අවස්ථාවක් ඔයාට එන්න පුළුවන්. සමහර විට මේ දේ බලපාන්නේ ඔයා ගෙදරින් ඈත් වෙලා රැකියාවකට අධ්‍යාපනයට එහෙම නැත්නම් විවාහ වෙලා වෙන් වෙලා ජීවත් වෙන්න සිද්ධ වුණු අවස්ථාවකදී වෙන්න පුළුවන්. ඔයාගෙන් ඈත් වුණු අයව ආපහු ලං කරගන්න තියෙනවා නම් කියලා ඔයාගේ හිතට තදින් දැනෙන අවස්ථාවක් ඔයාට උදා වෙනවා. ඒ නිසා ඔයා මේ කාලය තුලදී ගන්න තීරණ ගැන ගොඩක් හරියට ඔයා මේ කාලය තුලදී නතර කරන ආදර සම්බන්ධතාවයන් ගැන හරි දික්කසාදයක් ගැන හරි ඔයාට තව අවුරුද්දකට පස්සේ පසුතැවීමක් දැනෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත් වෙන්න. තව අවුරුද්දකට පස්සේ බැලුවොත් ඔයා පටන් ගන්න හිටිය අලුත් ව්‍යාපෘතියක් ඔයා ආරම්භ කරලා පළමු පියවර තියලා ඉන්න පුළුවන්. අලුත් සැලසුම් ඔයා ක්‍රියාත්මක කරලා ඔයාගේ දියුණුව වෙනුවෙන් ඔයා ගොඩක් වැඩ කරනවා. අලුත් මිතුරෝ අලුත් පුද්ගලයන් ඔයාගේ ආශ්‍රයයට ලැබෙනවා. නමුත් ගොඩක් වෙලාවට ඔයාට තව අවුරුද්දකට පස්සේ ඔයාගේ හිත පෙළෙන චංචල වෙන විඳවීමකට ඔයාට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා ගොඩක් කල්පනාකාරී වෙන්න. ඒ කාලය තුලදී ඔයාට ලැබෙන හුඟක් ඕපදූප නිසා ඔයාගේ හිත රිදෙන්නත් පුළුවන්. ඒ වගේම මේ දේවල් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මිථුන තුලා කුම්භ කියන රාශි වලින් ඉපදිලා ඉන්න අයට වෙන්න ඉඩකඩ වැඩි. ඒ නිසා ඔයා මේ කාලය තුලදී කරන කියන දේවල් ගැන ගොඩක් බුද්ධිමත් වෙන්න ඕනේ. මේ වැටිලා තියෙන ගොඩක් කාර්ස් වලින් කියවෙන්නේ ඔයා මේ මොහොතේ ගොඩක් බුද්ධිමත් වෙලා තර්කානුකූලව හිතලා බලලා තීරණ ගන්න ඕනේ කියන දේ. ඔයාගේ ජීවිතය ගැන තීරණ ගද්දි දැඩිව බුද්ධියෙන් හිතලා තීරණ ගන්න ඕනේ කියන දේ තමයි ඔයාට කියවෙන්නේ. එහෙම නැති වුණොත් ඔයාට දැඩි පසුතැවීමක්, කලකිරීමක් සිද්ධ වෙන දෙයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඔයා කරන කියන හැම දෙයක් ගැනම ඒ දේවල් කරොත් මොනවද ලැබෙන ප්‍රතිවිපාක ගැන හොඳ විනිශ්චයකින් කටයුතු කරන්න. මේ රීඩින් එක ඇත්තටම නරක කියවීමක් නෙවෙයි. අනාගතයේදී ඔයාට සිද්ධ වෙන්න තියෙන නරක හිත රිදවීමකින් ඔයාට මිදෙන්න මේ දේවල් මේ වෙලාවේ ඔයාට කියන්නේ. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න. මේ පින්තූරේ තෝරගත්ත ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු ඔයා මේක බලන දවසේ ඉඳන් තව අවුරුද්දක වගේ කාලයක් තුලදී ඔයාට මොනවද සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් ඔයාට තව අවුරුද්දකින් වගේ කාලයකදී ලොකු බලාපොරොත්තු කඩවීමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ දෙයකට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක ඔයාගේ ද්‍රව්‍යමය හරි මූල්‍යමය අතින් හරි සිද්ධ වෙන අලාභයක් හෝ කඩාවැටීමක් නෙමෙයි. ඔයාගේ හිතට දැනෙන ලොකු බලාපොරොත්තු සුන්වීමේ අවස්ථාවක්. ඒ වගේම ඔයා අතීතයේම එල්ලීගෙන ඉන්න නිසා ඔයාට තව නව අවස්ථා බාර ගන්න ඔයා බය වෙනවා. ඒ වගේම ඔයාගෙන් කවුරු හරි වෙන් වෙලා යන අවස්ථාවකට ඔයාට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර විට ඔයාට දැනගන්න ලැබෙන්න පුළුවන් ඔයා තුන්කොන් සම්බන්ධතාවයක පුරුකක් වෙලා හිටියා කියලා. ඒ නිසා ඔයාගේ හිතේ ලොකු කනගාටුවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඔයා මතක තියාගන්න ඒ දේවල් එහෙම සිද්ධ වෙන්නේ ඔයාගේ ජීවිතේට තවත් හිත රිදවීම් ඇති කරන්න නෙවෙයි. ඔයාට නොගැලපෙන පුද්ගලයන්ව ඔයාගෙන් ඈත් කරන්නයි. සමහර විට මේ දේ ඔයාගේ සම්බන්ධතාවයක වෙන්වීමක් නොවි ඔයාට රැකියාව හදිසි අහිමි වීමක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මූල්‍යයෙන් ඔයාට සිද්ධ වෙන යම්කිසි හානියක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් දික්කසාදයක් වගේ දෙයකදී ඇතිවන හිත රිදීමක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔයා මේ මොහොතේ මේ දේවල් පිළිබඳව අනවශ්‍ය විදියට හිතන්න ඕනේ නැහැ. මේ කියන දේවල් මේක බලන හැමෝටම ඒ විදිහටම සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ වගේම ඔයාට ඉදිරියේදී ඔයාට තරඟකාරී පුද්ගලයන් හමු වෙන්න ඉඩ තියෙනවා. ඔයාට සමාන හැකියාවන් තියෙන අය රැකියාවේදී හරි අධ්‍යාපනයේදී හරි ඔයාට මුණ ගැහෙනවා.
ඒ තුලින් ඔයාට යම් යම් තරඟකාරී අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔයාගේ අවස්ථාවන් ලබා ගන්න ඔයාට ඔවුන් සමග තරඟ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාට ඉදිරියේදී ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔයා ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්න. ඔයා දැනට මොනවා හරි අසනීපයකට ප්‍රතිකාර කරන කෙනෙක් නම් ඒ දේවල් නිවැරදිව පවත්වාගෙන යන්න. ඔයා දන්නවා නම් ඔයාගේ ශරීරයේ යම්කිසි අපහසුතාවයක් වේදනාවක් ඇති වෙලා තියෙනවා කියලා ඒ දේවල් සඳහා නිසි පරිදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න. නැත්නම් ඔයාට ඔයාගේ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් වෙනදාටත් වඩා කාලය මුදල් වැය කරන්න ඉදිරියේදී සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මොනවා හරි දෙයක් ගැන තිබුණු රහසක් අනාවරණය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔයාගේ රහස් අනිත් අය ගැන කියද්දි සැලකිලිමත් වෙන්න.